සහිනයා මිද්දය. චිත්ත චෛතසිකයන්ගේ අලස බව කටයුත්තේ හැකිලෙන පසුබසින ස්වභාවය තීන මිද්දයයි. එයද අනේකාකාරයෙන් පහළව වජ්ජා කරන ධර්ම යුග්මයකි. සමාධිවේශයෙන් වජ්ජක තීන මිද්දය. මේ සාමාන්‍ය ජනයාට නොව සමාධිය වඩන යෝගාවචරයන්ට ඇතිවන යෝගාවචරයන් රවටන ධර්මයකි. සමාධිය වැඩීම සිත බොහෝ වෙහෙසට පත්වන ක්‍රියාවකි. සිත වෙහෙසට පත් වූ කල්ලිහයට අනුව ශරීරයේ ඇතැම් ශුක්ෂ්ම ඉන්ද්‍රියෝ දවෙහෙසට පත්වෙති. එයින් සකල ශරීරයට මත් වෙහෙස දැනෙන්නට වන්නේය. පැයක් සමාධිය වඩන්නකුට ඇතිවන වෙහෙස දවසක් බර වැඩ කරන්නකුට ඇතිවන වෙහෙසට වැඩි බව කිව යුතුය. මෙය යෝග පුරුදු නොකළ උන්ට නොවැටහෙන්නේ. සමාධිය අතුරුදහන් වී එය වෙනුවට ඔහුගේ සන්තානයෙහි සමහර විට සමාධිය වේශයෙන් තීන මිද්දය පහළවේ. ඒ බව යෝගාවචරයට නොදැනෙන්නේය. ඉන් පසු ඔහු සමාධිය වඩමිය යන අදහසින් සමාධි ප්‍රතිරූපක තීන මිද්දය වඩන්නේය. එයින් ඔහුගේ යෝගය නිෂ්ගල වන්නේය. පාපවිරමනාකාරයෙන් වච්චක තීන මිද්දය. යම් කිසි පාපක්‍රියාවක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක දෙහි අලස බවට හේතුවන අධික ශීතල අධිකෝෂ්ණය සාගින්න අන්ධකාරය ගිලංබව යනාදි කරුණක් ඇතිවුවහොත් සමහර විට තීන මිද්ද. පාපයෙන් වැළකීම නම් කෙසේ සිදුවත්තේ පුද්ගලයට යහපතකි. එයින් දලස බව නිසා වැළකීම ශීලමය කුශලයට අයත් නොවේ. පානවේශයෙන් වංචක තීන මිද්දය. අලස බව අධික තැනැත්තා කෙරෙහි බොහෝ සෙයින් ඒ ආන වේශයෙන් පහළවේ. මහන්සි විය යුතු යම් කිසිවක් කළ යුතු අවස්ථාව පැමිණි කල්හි අලසයාගේ සිත්හියේ දෙය කිරීමෙන් ප්‍රයෝජනයක් නැතැයි කියා හෝ උත්සාහ කළතේ දේ නොකළ හැකිය කියා හෝ හැඟීමක් ඇතිවේ. තීන මිද්ද හිරාන වේශයෙන් තහලවීමය. එයින් වංචිත තැනැත්තේ කළ යුත්තාන් තරින්නේය.